PCOS කියන එක වෙනම කතාවක්. ඒකෙදි වෙන්නේ දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මාසයකට සැරයක් එක ඩිම්බයක් ඔක්කො ඩිම්බ ගොඩාක් එක රෙක්රූට් කරනවා කියලා අපි කියන්නේ ස්ටාර්ට් එකේදී රෙක්රූට් කරනවා මැචුර් වෙන්න. ඒ රෙක්රූට් කරලා දවස් සාමාන්‍ය දින 7-8 වෙනකොට එකක් තීරණ කරනවා මන්තය පොර කියලා එයාට අග්ගා ලොක් වෙලා කියලා එයා තමයි අන්තිමට 14 වෙනි දවසේ වගේ රිලීස් වෙලා යන්නේ ඩිම්බයක් හැට. දැන් PCOS එකේ ඉන්නේ ඔක්කොම ඒකට මෝරන්න පටන් ගන්න හැබැයි එක්කෙනෙක්වත් ඩොමිනන්ට් වෙන්නේ නැහැ. ඔක්කොම ගිහිල්ලා සෙන්ටිමීටර් 12 සාමාන්‍ය මැචුර් එග්ගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර් 18 19කට වඩා වැඩි වෙනෝනේ. මේක මිලිමීටර් 12 විතරකට ඇරෙස්ට් වෙනවා growth එක. එක්කෙනෙක්වත් උට්ට යන්නේ. එතන ඒ ගොඩාක් තියෙන එකම සයිස් එකේ 11 12 ඒ ගන්නට ඒ වෙන් එනවා මේල් හෝමෝන. ඒතර මේල් හෝමෝන එනකොට ඒගොල්ලන්ගේ වැඩිපුර කෙස් එනවා මේ පිම්පල්ස් එනවා ඊගාට සහ මාසුදී අක්‍රමිකවත් වෙනවා. ඒක තමයි මේන්ම දේ මේ පොලිස්ටික් ඒකට ගොඩක් කරලා ඇඟේ ජෙනටිකුත් බලපානවා ෆැමිලි හිස්ටරි එකත් බලපානවා ඊට අමතරව අපේ කැම රටාව තමයි ගොඩක් කරලා එක්සර්සයිස් මත ගතිය තමයි බලපාන ගොඩක් කරලාට